ආයිබෝවන් ජ්‍යොතිෂ දැහැනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මාර්තු මාසයේ සඳහා පමණක් පදනම්ව ලග්න 12 සඳහා සවිස්තරාත්මක පලාපල විස්තරය ගෙනහැර දක්වමි. මාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි යමු වීඩියෝ එකට. මේ කාලය වන විට ප්‍රධාන ග්‍රහයන් වන සෙනසුරු මීන රාශියේද, බ්‍රහස්පති ගුරු මිථුන රාශියේද, රාහු කුම්භ රාශියේද ගෝචරය වේ. මෙම ග්‍රහ පිහිටීම් පදනම් කරගෙන ලග්න සහ චන්ද්‍ර රාශි සඳහා මාර්තු මාසයේ පලාපල මේ පරිදි වේ. මේෂ ලග්නය. ගුරු 3 වැන්නේත් සෙනසුරු 12 වැන්නේත් ගමන් කිරීම හේතුවෙන් තරමක් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවේ. රැකියා ස්ථානයේ වගකීම් වැඩි වේ. කැපවීමෙන් වැඩ කිරීමෙන් පමණක් උසස් වීම් ලබාගත හැක. දුර බැහැර ගමන් බිමන් යෙදිය හැක. වියදම් පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. හදිසි ධනලාභ වෙනුවට ස්ථාවර ආදායම් කෙරෙහි අවධානය යොමු කරන්න. පාදවල හෝ ඇස්වල සුළු ආබාධ මතුවිය හැක. විවේකය ගැන සැලකිලිමත් වන්න. ජය අංකය 9. ජය දිනය අඟහරුවාදා. ජය වර්ණය රතු. වෘෂභ ලග්නය. ගුරු දෙවැන්නේත් සෙනසුළු එවැන්නේත් අයස්ථානයේ ගමන් කිරීම ඉතා යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. වෘත්තීය ජීවිතය තුළ විශාල දියුණුවක් දැකිය හැක. නව ව්‍යාපාරික අවස්ථා සහ ප්‍රධානීන්ගේ ප්‍රසාදය හිමි වේ. ආර්ථික තත්ත්වයේ ඉතා ශක්තිමත් වේ. බැංකු ගිණුම් වර්ධනය වන අතර ආයෝජන වලින් ලාභ ලැබේ. සාමාන්‍යයෙන් යහපත් සෞඛ්‍යයක් පවතින නමුත් උගුරේ අමාරු ගැන සුළුවෙන් සැලකිලිමත් වන්න. ජය අංකය 6. ජය දිනය සිකුරාදා. ජය වර්ණය සුදු. මිථුන ලග්නය. ගුරු ලග්නයේත් සෙනසුරු 10 වැන්නේත් කර්මස්ථානයේ ගෝචරය වේ. රැකියාවේ ස්ථාවරත්වයක් ඇතිවේ. වගකීම් සහ බලතල වැඩි වෙන අතර සමාජයේ පිළිගැනීමට ලක්වේ. ආදායම් මාර්ග ක්‍රමානුකූලව වර්ධනය වේ. පෙර තිබූ ණයබරින් නිදහස් වීමට මූල්‍යමය ශක්තිය ලැබේ. මානසික සුවය වර්ධනය වේ. නමුත් වැඩ අධික වීම නිසා ඇතිවන තෙහෙට්ටුව මගහැරවා ගන්න. ජය අංකය 5. ජය දිනය බදාදා. ජය වර්ණය කොළපැහැය. කටක ලග්නය. ගුරු 12 වැන්නේත් සෙනසුරු 9 වැන්නේත් ගමන් කරන බැවින් ආගමික නැඹුරුවක් ඇතිවේ. රැකියා ස්ථානය වෙනස් වීමට හෝ විදේශ රැකියා අවස්ථා උදා වීමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්ය. අනවශ්‍ය වියදම් වැඩි විය හැක. ඉතිරි කිරීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය. නිද්‍රා ගැටලු හෝ උදරය ආශ්‍රිත රෝගාබාධ ඇතිවිය හැකි බැවින් ආහාර රටාව ගැන සැලකිලිමත් වන්න. ජය අංකය 2. ජය දිනය සඳුදා. ජය වර්ණය ලා කහ හෝ මුතු පැහැය. සිංහ ලග්නය. ගුරු 11 වැන්නේත් ලාභ ස්ථානයේත් සෙනසුරු 8 වැන්නේත් අෂ්ටම ශනි ගෝචරය වේ. මිතුරන්ගේ සහ හිතවතුන්ගේ උදව්වෙන් රැකියා ගැටලු විසඳේ. රහස් සතුරන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. බලාපොරොත්තු නොවූ ධන ලාභ ලැබිය හැක. කෙසේ වෙතත් විශාල මුදල් ආයෝජනය කිරීමේදී කල්පනාකාරී වන්න. අෂ්ටම ශනි තත්ත්වය නිසා හදිසි අනතුරු සහ සංදි වේදනා පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන්න. ජය අංකය 1. ජය දිනය ඉරිදා. ජය වර්ණය තැඹිලි සහ රත්රන් පැහැය. කන්‍යා ලග්නය. ගුරු 10 වැන්නේත් සෙනසුරු 7 වැන්නේත් ගමන් කරයි. රැකියාවේ පැහැදිලි දියුණුවක් ඇතිවේ. ව්‍යාපාරික හවුල්කාරීත්වයන්ගෙන් සාර්ථක ප්‍රතිඵල භුක්ති විඳිය හැක. ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමෙන් ආදායම වැඩි කරගත හැක. ආර්ථිකය සමබරව පවත්වා ගැනීමට හැකියාව ලැබේ. සහකරුගේ සහකාරියගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. ඔබට කොන්දේ වේදනා ඇතිවිය හැක. ජය අංකය 5. ජය දිනය බදාදා. ජය වර්ණය කොළපැහැය. තුලා ලග්නය. ගුරු 9 වැන්නේත් භාග්‍යස්ථානයේත් සෙනසුරු 6 වැන්නේත් ගමන් කරයි. ඉතා බලවත් සහ වාසනාවන්ත කාලයකි. තරඟකරුවන් අභිබවා යාමට හැකියාව ලැබේ. උසස් අධ්‍යාපන සහ විදේශ රැකියා බලාපොරොත්තු ඉටුවේ. වාසනාව මත ආදායම් වැඩිවේ. පැරණි දේපල ගැටලු විසඳී මුදල් ලැබීමට ඉඩ ඇත. රෝගාබාධ වලින් සුවය ලැබේ. ශක්තිමත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගත හැක. ජය අංකය 6. ජය දිනය සිකුරාදා. ජය වර්ණය රෝස සහ සුදු. වෘශ්චික ලග්නය.
ගුරු 8 වැන්නෙත් සෙනසුරු 5 වැන්නෙත් ගමන් කරයි. තරම කල්පනාකාරීව කටයුතු කළ යුතු මාසයකි. රැකියාවේ හදිසි වෙනස්කම් ඇතිවිය හැක. නීතිමය ගැටලුවලක මැදි නොවීමට වග බලා ගන්න. ලොතරැයි හෝ රක්ෂණ වැනි හදිසි ධනලාභ ලැබිය හැකි වුවද සමපේක්ෂණ ආයෝජන වලින් වළකින්න. උදරයේ අමාරු අජීර්ණ වැනි රෝග තත්ත්වයන් ඇතිවිය හැක. ජය අංකය 9. ජය දිනය අඟහරුවාදා. ජය වර්ණය රතු. ධනු ලග්නය. ගුරු 7 වැන්නේත් සෙනසුරු 4 වැන්නේත් අර්ධ අෂ්ටම ශනි ගෝචරය වේ. හවුල් ව්‍යාපාර වලින් ලාභ ලැබිය හැක. නමුත් පවුලේ ප්‍රශ්න රැකියාවට බලපාන්නට ඉඩ නොදෙන්න. දේපල වාහන මිලදී ගැනීම සඳහා මුදල් වැය වේ. ආර්ථික තත්ත්වය මධ්‍යස්ථව පවතී. පපුව ආශ්‍රිත අපහසුතා සහ මානසික ආතතිය ඇතිවිය හැක. ජය අංකය 3. ජය දිනය බ්‍රහස්පතින්දා. ජය වර්ණය කහ. මකර ලග්නය. ගුරු 6 වැන්නේත් සෙනසුරු 3 වැන්නේත් විකෘති ස්ථානය ගමන් කරයි. ධෛර්යයෙන් කටයුතු ජයගත හැක. ඔබේ උත්සාහය සහ කැපවීම නිසා සාර්ථකත්වය හිමි වේ. රැකියාවේ සතුරන් පරාජය කර පෙරමුණට යා හැකිය. වෙහෙස් වී උපයන මුදලින් ප්‍රයෝජන ගත හැක. ණය ලබා ගැනීමෙන් වළකින්න. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. ශාරීරික ශක්තිය සහ ප්‍රතිශක්තිය වර්ධනය වේ. ජය අංකය අක. ජය දිනය සෙනසුරාදා. ජය වර්ණය නිල් සහ කළු. කුම්භ ලග්නය. ගුරු 5 වැන්නෙත් සෙනසුරු 2 වැන්නෙත් ඒ රාෂ්ටකයේ අවසාන අදියර ගමන් කරයි. නිර්මාණාත්මක කුසලතා මගින් රැකියාවේ දියුණුවක් ඇති කරගත හැක. කතාවේදී ප්‍රවේශම් වන්න. ආදායම් තත්ත්වය යහපත් වන නමුත් පවුලේ අවශ්‍යතා සඳහා මුදල් වැයවීමට ඉඩ ඇත. දත් සහ ඇස් ආශ්‍රිත රෝග තත්ත්වයන් මතුවිය හැක. ජය අංකය 8. ජය දිනය සෙනසුරාදා. ජය වර්ණය තද නිල්. මීන ලග්නය. ගුරු 4 වැන්නෙත් ලග්නාධිපති ගුරුමෙන්ම සෙනසුරු ලග්නයේත් ඒ රාෂ්ටකයේ මධ්‍යම අදියර ගෝචරය වේ. වගකීම් සහ බරපතලකම වැඩි කාලයකි. නිවසේ සිට වැඩි කිරීමට හෝ නිවස ආශ්‍රිත ව්‍යාපාරවලට හොඳ කාලයකි. නිවස අලුත් වැඩියාවට හෝ දේපල වෙනුවෙන් ධනය වැය වේ. සැලසුම් සහගතව මුදල් කළමනාකරණය කරන්න. මානසික පීඩනය, හිසේ කැක්කුම් සහ අධික වෙහෙස ඇතිවිය හැක. භාවනා කිරීම ඉතා ගුණදායකය. ජය අංකය 3. ජය දිනය බ්‍රහස්පතින්දා. ජය වර්ණය රන්වන් කහ පැහැය. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඔයාගේ ලග්නය මොකක්ද කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න.